අපි පටන් ගමු. සංකරණ සංයෝජන 2025 ඉඳලා ආපස්සට තියෙන ගණන් ටික හදන්න. ඉස්සෙල්ලාම අපි 2025 ඒල් ගාන හදමු. ඒ 2025 ඒල් ගානේ එකිනෙකට වෙනස් පොත් පහක් ABC යන සිසුන් තිදෙනෙකු අතරේ බෙදා දිය යුතු ඇත. ඒ කියන්නේ දත්ත වශයෙන් සටහන් කරගත්තොත් පොත් පහක් තියෙනවා. ඒ පොත් පහ A B C කියලා තුන් දෙනෙක් අතර බෙදන්න තියෙනවා. හරි? එතකොට මේ බෙදන්න ආකාර දෙකකට කතා කරනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා Aට හරියටම පොත් 2යි Bට හරියටම පොත් 2යි Cට හරියටම පොත් 1යි. ඒ කියන්නේ Aට 2යි Bට 2යි Cට 1යි කියලා. එහෙනම් අපි දන්නවා 5C 2යි. ඒ කියන්නේ Aට පොත් 2ක් සිලෙක්ට් කරා. ඊට පස්සේ දැන් පොත් 3යි තියෙන සමූහයේ. ඒකෙන් ආයේ 2ක් සිලෙක්ට් කරා. ඊට පස්සේ පොත් 1යි සමූහයේ තියෙන්නේ. ඉතින් ඒකෙන් එකක් සිලෙක්ට් කරනවා. ඉතින් හරිම තප්පර ගානක් ඇතුළත උත්තරය ගත්ත හැකි. 5C 2යි කියන්නේ 10යි. මෙතන 3යි. මෙතන 1යි. උත්තරේ 30යි. ඒතර මේකට ලකුණු 25ක් හම්බෙලා තියෙනවා. කොහොමද 25 හම්බෙලා තියෙන්නේ? මේ එක එක C values තුනට 5ව 3යි මේ තුන ගුණ කරනවට 5යි 20යි උත්තරේ 30යි කියලා ගන්නවට තව ලකුණු 5ක් වෙයි. ඊළඟ දෙවෙනි කොටස කියන්නේ මේ එක් එක් සිසුවාට අවම වශයෙන් එක පොතක්වත් ලැබෙන පරිදි. එක එක ශිෂ්‍යයාට අවම වශයෙන් එක පොතක්වත් ලැබෙන පරිදි. එතකොට මේක අනිවාර්යයෙන්ම සංයුතීන් වලින් විසඳන්න වෙන මේ ගැටලුවක් නේ. මේක සංයුතීන් වලින් විසඳන්න වෙන්නේ. සංයුතීන් වලින් විසඳන්න වෙනවා අපිට. එතකොට අපි බලමු මේ සංයුතීන් වලින් කොහොමද මේක විසඳන්නේ කියලා. රයිට්. ඉතින් ඒ සඳහා අපිට මේ සිද්ධ වෙනවා මේ අර වගුවක් හදාගන්න නේ. එතකොට දැන් මෙතන සංයුතියේ ආකාර ගන්න. දැන් මෙන්න මෙතෙන්දී මේ මම කැමති පෙන්වන්න මේ මෙතන පවතින්න පුළුවන් අර 2 2 1 වෙන්න පුළුවන් 3 1 1 වෙන්න පුළුවන්. එච්චරයි. 2 2 1 වෙන්න පුළුවන්. මේ 3 1 1 වෙන්න පුළුවන් නේ. එච්චරනේ වෙන්න පුළුවන්. එතකොට මේ අපි බලමු දැන් ඔය 2 2 1 කියන එක ගත්තාම දැන් Aට 2ක් ඇවිල්ලා Bට 2ක් ඇවිල්ලා Cට 1 වෙන්න පුළුවන් නේ. Aට 2යි Cට 2යි Bට 1 වෙන්න පුළුවන් නේ. අර ඒ විදිහට ඒ 2 2 1 කියන එක මේ පවතින්න පුළුවන් ආකාර තියෙනවනේ 3ක්. 2 2 1 කියන එක. දැන් අපි නිකන් සාමාන්‍යයෙන් ලියලා බැලුවොත් අපිට ඒක තේරෙනවා. ලියලා බැලුවොත් අපිට තේරෙනවා. දැන් බලමු මෙන්න මෙහෙම නිකන් අපි සරලව A B C කියලා නම් 2 2 1 2 1 2 1 1
එක දෙක දෙක. එමනේ පවතින්න පුළුවන් වෙන්නේ නේ. ඔහමනේ පවතින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ තුන එක එක කියන එක අපි තුන එක එක ගත්තොත් තුන එක 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 තුන එක 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 තුන ඔන්න ඔහොමනේ තියෙන්න බලන්න. ඒතර එහෙම බලපුවම අපි හිතන 6ක් ලියන්න ඕනේ. ඇත්තටම නමුත් 6ක් ලියන්න අවශ්‍ය නැහැ. හේතුව මේ අපිට මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන් නේද? මේ සංයුතිය දෙක දෙක එක කියලා ලියලා ඒකේ කවුන්ට් එක ගන්නවා. 5 2යි. එතකොට දෙකක් ගත්තාම තව සමූහය 3යි ඉතුරු වෙන්නේ. එතකොට 3ෙන් තමයි දෙකක් ගන්න වෙන්නේ. එක C1. හැබැයි දැන් මේ දෙක එක එක කියන මේ රටා මේ දෙක එක එක කියන මේ සංඛ්‍යා තුන මේ ලියන්න පුළුවන් මේ පිළියෙල කිරීම ආකාර සංඛ්‍යාව ගත්තනම් මෙතන අපි ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 2 කියලා එනවා. ඒ ක්‍රමාරෝපිත 2ක් කියන්නේ අර දෙන්නේ රිපීට් වෙන හින්දා. ඒතර ඇත්තට මෙතන බෙදුනහම ඉන්නේ 3යිනේ. ඒතර ලිව්වහමත් අපිට පේනවා 3යි තියෙන්නේ කියලා. තේරුණා නේද? ඒතර එතන එනවා ඔක්කොම 90ක්. මෙතන සුළු කරපුවාම එනවා 90ක්. 5C2 කියන්නේ මෙතන 10යි. 3C2 කියන්නේ 3යි. මෙතන මේ 3යි. මෙතන මේ ක්‍රමාරෝපිත 3ට ක්‍රමාරෝපිත 2යි කියන්නේ 3යි. ඒතර උතරින් ඔක්කොම එනවා 90ක් ආකාර. හරි ඊළඟ එකේ මේ තියෙන්නේ අර 3 1 1 කියන එක. 3 1 1 කියන කම්බිනේෂන් එක. ඒතකොට 5C3යි. දැන් 2යි තියෙන සමූහේ ඒකෙන් එකක් ගත්තා 2C1යි. ඊට පස්සේ 1C1යි. මෙතන නැවතත් ආයේ මේක ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 2යි. ඒතර මෙතන 10යි 2යි 1යි 3යි. 20යි 3යි මෙතන 60ක් එනවා ඔක්කොම. හරි. එතන 60ක් එනවා. ඒතර ඔක්කොම ටෝටල් එක 150 ආකාරය. හරි. මුළු ආකාර ගණන කියන එක. මුළු ආකාර ගණන. කොහොම ගත්ත හැකි අපිට. හොඳයි අපි යමු ඊළඟට 2024 ඒල් ගැටලුවට. දෙදස් 24 වේලවල් ගානේ තියෙන්නේ පවුලක දෙමව්පියන් තම ළඟම ඥාතීන් 15 දෙනෙකු අතරින් 6 දෙනෙකුට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීමට තීරණය කරයි. ඒ කියන්නේ ළඟම ඥාතීන් ඉන්නවා ළඟම ඥාතීන් 15ක් ඉන්නවා. හැබැයි මේකෙන් ආරාධනා කරන්නේ 6 දෙනෙකුට. හරි. සාදයට ආරාධනා කරන්නේ 6කට.
හරි සාදයකට ආරාධනා කරන්නේ 6කට. පියාට ළඟම ගැහැණු ඥාතීන් 6 දෙනෙක් 5 දෙනෙකු හා ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකු. එතකොට පියා ගත්තොත් ගැහැණු 5 දෙනයි. ගැහැණු ඥාතීන් 5 දෙනෙකු හා පිරිමි ඥාතීන් 3 දෙනෙකු. ගැහැණු 5යි පිරිමි 3යි. හරි. මවට ගැහැණු 3 දෙනෙකු හා පිරිමි 4 දෙනෙක්. ගැහැණු 3යි පිරිමි 4යි. අපි බලමු 15 හරිද කියලා. 5 3 8යි. 8යි 7යි 15යි. හරිනේ. ඔක තමයි කතන්දරේ. දැන් මේ විදිහට මේ තොරතුරු දාගන්න ඕනේ. මේක දාගන්න කාලය සම්බන්ධයෙන් යම්කිසි තමුන්ට මේ තණ්හාවක් හටගත්තොත් ඒ තණ්හාවේ විපාකේ විඳින්න වෙයි. හරිනේ. දැන් බලමු මේ ඉල්ලන විදිය. පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනා කළ හැකි වන පරිදි. ඒ කියන්නේ පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුට හරි ගැහැණු ඥාතීන් 3 දෙනෙකුට ආරාධනා කරන්න ඕනේ. මවට ඇගේ ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකුට ආරාධනා කරන්න ඕනේ. එතකොට එහෙනම් පළවෙනි එක පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙක් සෝර ගන්න ඕනේ. හරි. එතකොට ඉතින් පියාට ගැහැණු ඥාතීන් 5 දෙනෙක් ඉන්නෝනේ. 5 3යි. මවට පිරිමි ඥාතීන් 4 දෙනෙක් ඉන්නෝනේ. ඒතර ඒකෙන් එහා 3 දෙනෙක් සෝලන්න ඕනේ. 4 3යි. එහෙනම් ගණන් කිරීමේ මූල ධර්මය අනුව මුළු ආකාර ගණන මේ දෙක ගුණ කරන්න ඕනේ. මේ දෙක ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ මේ 5 3යි කියන්නේ 10යි 4 3යි කියන්නේ 4යි 40යි. දැන් මේකේ ලකුණු දීලා තියෙන්නේ මේ 5 3ට වෙනම වගන්තියකට 5කුයි 4 3 ලියනවට වෙනම වගන්තියක් ලියනවට 5කුයි මේ ගුණිතයට 5කුයි 15 දීලා තියෙනවා. ඊට පස්සේ මාකින් ස්කීම් එකේ සඳහන් කරලා තියෙනවා මේ එකපාර මේ මල් ලියපු විදිහට ලියලා මේ ගුණිතය ගත්තාම ඒත් ලකුණු 15ක් දෙන්න කියන එක. එතකොට මේ එක ලකුණක් කැපෙලා තියෙනවා අතන. ලකුණු 20ක් තියෙන ඔක්කොම මේ කැලට එකක් කපලා තියෙනවා. එක 5ක් කපලා තියෙනවා. හරි ඒ නිසා දැන් විභාගයේදී මතක තියාගන්න වගන්ති ලියන්න මේ ගාන පොඩිනේ. මේ ගාන පොඩි. හරි මේක ලොකු ගාන නෙමෙයිනේ. මේකේ වගන්ති ලියුවා හැකි. දැන් මොකද්ද පළවෙනි වගන්තියේ පියාට ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුට නැත්තම් එච්චර ඕනෙත් නැහැ. පියාට ආරාධනා කළ හැකි ආකාර ගණන 5 3යි. මවට ආරාධනා කළ හැකි ආකාර 4 3යි. එම නිසා ඉහත පරිදි දෙදෙනාට ආරාධනා කළ හැකි ආකාර කියලා අර ගුණිතය සඳහන් කරලා ගන්නවා.
එතකොට මේ ආනේ මෙතන ලකුණු 5ක් කපලා නැහැ. ලකුණු 20ම දීලා තියෙනවා. ඒ වුණාට මම කියන්නේ මේ ඒක මේ ඕල්ටර්නේටිව් විදිහට හිතලා දීලා තියෙන්නේ. ඔරිජිනල් මාකින් ස්කීම් එකේ අර පියවර වලට ලකුණු තියෙනවා. හරිනේ. එතකොට මේ එක මතක තියාගන්න. ඊළඟ දෙවෙනි කොටස කියනවා පිරිමි ආරාධිතයින් 3 දෙනෙකු හා ගැහැණු ආරාධිතයින් 3 දෙනෙකු වන පරිදි පියාට ඔහුගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් මවට ළඟම ඥාතීන් 3 දෙනෙකුටත්. දැන් එතකොට මෙතන බලන්න මෙතන තියෙන දේ තමයි මේ දෙවෙනි එකේ පියාට 3 දෙනෙකුට ආරාධනා කරන්න අවස්ථාව තියෙනවා මවටත් 3 දෙනෙකුට ආරාධනා කරන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සම අවස්ථාව. හැබැයි අවසානයේ ගත්තාම එතන ඉන්න ඕනේ පිරිමි 3යි ගැහැණු 3යි. දැන් ඉතලා ප්‍රශ්නේ තේරුම් ගන්න. පියාට අවසරය තියෙනවා එයාගේ ඥාතීන් අතරින් 3 දෙනෙකුට ආරාධනා කරන්න. මවට අවසරය තියෙනවා එයාගේ ඥාතීන් අතරින් 3 දෙනෙකුට ආරාධනා කරන්න. ඒතකොට 3යි 3යි 6යිනේ. හැබැයි අවසානයේ ගත්තාම සාදය තුල කොහෙන් හරි කරකිලා පිරිමි 3 දෙනෙකුයි ගැහැණු 3 දෙනෙකු තමයි ඉන්න ඕනේ. අන්න එහෙමනම් මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා සංයුතීන් වලට යන්න. එතකොට අපි එතෙන්දී ඒක හරියට කරන්න ඕනේ. දැන් මෙතන මේක බෙදන්න ඕනේ දෙකට. මෙතන සංයුතිය. හරි. ඊට පස්සේ මේක දෙකට බෙදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. පියා මව. ඊට පස්සේ මේ පියා යටතේ එන්න ඕනේ මෙතන පිරිමි ගැහැණු. මව යටතේත් පිරිමි ගැහැණු කියලා. ඒතොර ඇත්තටම මේ මෙන්න මේ ඉර මේ මැකිලා මේ ඉර ඊට වඩා යටට සෙට් වෙන්න ඕනේ. එතන ආකාර ඔන්න ඔය විදිහේ වගුවක් සෙට් වෙන්න ඕනේ. තේරෙන්නේ නැති නේද? මොකද මෙතන මේ පියා මව කියලා බෙදෙන්න ඕනේ. ඒ පියා මව කියන කොටසේ ගැහණු පිරිමි කියලා බෙදෙන්නත් ඕනේ. දැන් අපි හිතමු පියාගෙන් පිරිමි 3 දෙනෙක් ආවා කියලා. ඒතර ගැහණු එක්කෙනෙක්වත් එන්න බෑ. එතකොට මවගෙන් පිරිමි කවුරුත් නැහැ ගැහණු 3 දෙනෙක් ඉන්න ඕනේ. ඊළඟ පියාගෙන් පිරිමි දෙන්නෙක් එනවා ගැහණු එක්කෙනෙක් එනවා. එතකොට මවගෙන් එන්න පුළුවන් වෙන්නේ පිරිමි එක්කෙනයි. මොකද හේතුව ඔක්කොම පිරිමි 3යිනේ ඉන්න පුළුවන්. ගැහණු දෙන්නෙක් එනවා. ඊළඟ පියාගෙන් පිරිමි එක්කෙනෙක් එනවා. හරි. පිරිමි එක්කෙනයි ගැහණු දෙන්නෙකු වෙනවා. ඒතර මෙතනින් පිරිමි දෙකක් එන්න ඕනේ. මෙතන ගැහණු එකක් වෙන්න ඕනේ. ඊළඟ පියාගෙන් එක පිරිමියෙක්වත් එන්නේ නැහැ. එහෙනම් ගැහණුම 3 දෙනෙක් එන්න ඕනේ. එතකොට මවගෙන් එහෙනම් පිරිමි 3 දෙනෙක් ඉන්න ඕනේ. ගැහණු කාටවත් එන්න විදිහක් නැහැ. ඉතින් ඔන්න ඕකනේ පවතින්න පුළුවන් ස්වරූප ටිකනේ.
ඕක තමයි පවතින්න පුළුවන් ස්වරූප ටිකනේ. හරිනේ. ඒ කියන්නේ දැන් පැහැදිලිනේ මෙතන ඔච්චර තමයි එන්න පුළුවන්. එතකොට දැන් පියාගෙන් පිරිමි 3ක් 303යි. ගැහණු නැහැ. මවගෙන් ගැහණු 3ක් 303යි. මවගෙන් ගැහණු 3යි. ඒ 303යි. එතකොට උත්තරේ 1යි. හරිද? ඊළඟට පියාගෙන් පිරිමි 2යි 302යි. ගැහණු 1යි 501යි. හරි? ඊළඟට මවගෙන් පිරිමි 1යි 401යි. මවගෙන් ගැහණු 2යි 302යි. හරි. එතකොට එතන එනවා. එතන මම මේක එක ළඟ ලියාගත්ත වැඩි මේ නිසා මට මේක එන්නේ 302යි කියන්නේ 3යි 3 අර 5 15යි. මෙතන 15යි ගුණ කිරීම 4 වරක් 3 12යි. එතන 180ක් එනවා. ඊළඟට පියාගෙන් පිරිමි 1යි 301යි 301යි. ගැහණු 2යි 502යි. ගුණ කිරීම මවගෙන් ගැහණු 2යි 302යි. පිරිමි 1යි 401යි. එතකොට මෙතන ඉන්නේ 3 ගුණ කිරීම 10යි. ඒ කියන්නේ ඇත්තටම 15යි නේ. මේ එතන ඉන්නේ 15යි. එතකොට 3 අර 5 එතන නෑ 502යි කියන්නේ 4 5 10යි 14 30යි නේ. 302යි කියන්නේ 3යි 3 අරක් 4 12යි නේ. 360යි. වැරදුනාද මට? 301යි කියන්නේ 3යි 502යි කියන්නේ 10යි 14 30යි. ඒක හරියි. 302යි කියන්නේ හරි. ඊළඟට මේ පියාගෙන් ගැහණු 3යි. කියන්නේ 503යි. අම්මගෙන් පිරිමි 3යි 403යි. ඒ කියන්නේ 10 වරක් 4 40යි. කොහේරි වැරදුනාද?
බලමු. තුන්සිය 60යි 180යි 540යි 40යි 581යි. ඔය මිස්ටේක් එකක්ද? පිරිමි කොහේ හරි පොඩි වැරද්දක් තියෙනවා වගේ පේනවා මේකේ මේ. තුනසී 2යි 501යි. තුනසී 2යි 501යි 302යි 401යි. තුනසී 2යි 501යි 401යි 302යි. මෙන්න මෙතන වැරද්දක් කළානේ. මෙන්න මෙතන වැරද්දක් කළා දෙවෙනි පියවරේ. අපි ඒක හරි ගස්සමු. මෙතන වැරද්දක් කළානේ. මෙතන එන්න ඕනේ 302යි 501යි 401යි 401යි 302යි. එතකොට 3යි 3 වර 15යි 180 එකත් හරි. මේ තුන්වෙනි ස්ටෙප් එකේ වැරද්දක් තියෙනවා වගේ බලමු. 301යි 502යි පිරිමි 2යිනේ. එතන 402. අන්න එතනයි වැරද්ද තියෙන්නේ නේ. එතන වැරද්ද තියෙන්නේ. මෙතන පිරිමි 2 කියන එක එන්න ඕනේ 402 කියලානේ. එතකොට මෙතනත් වරදිනවා. මෙතන වරදිනවා. මෙතන වරදිනවා.
පිරිමි 2යි. ඒතර එතන ඉන්නේ 4C2යි. 4C2යි. C2යි ගැහැණු 1යි 3C1යි. එතකොට 30 හරි 4C2යි කිව්වහම 6යි 6 වර 3 18යි. මෙතන 540 යන්න හරි දැන්. මේ එතකොට මුළු ආකාර සංඛ්‍යාව මුළු ආකාර 761ක් එනවා. එතකොට මේකට ලකුණු ගිහින් තියෙනවා මේ මට පොඩ්ඩක් වැරදුනා අතන. මේ එතන ලකුණු ගිහින් තියෙනවා මේ ඔක්කොම 40ක්. ඒ ටිකට. එහෙනම් අපි යමු 2023 A level ගන්නට. දෙදාස් 23 A level ගන්නට. ඒතර 2023 A level ගන්නට ගියොත් අපි ඒකේ තියෙන්නේ මේ පිරිමි 8 දෙනෙක් හා ගැහැණු 6 දෙනෙකින් යුත් කණ්ඩායමකින් පිරිමි 8යි ගැහැණු 6යි. පිරිමි 8යි ගැහැණු 6යි. පිරිමි 4 දෙනෙකු හා ගැහැණු 4 දෙනෙකින් යුත් කමිටුවක්. මේකෙන් කමිටුවක් හදන්න ඕනේ. පිරිමි 4යි ගැහැණු 4යි. හරි. මේක තමයි කමිටුව. right? කමිටුව තෝරාගත හැකි වෙනස් ආකාර ගන්න. එතකොට කොම පිරිමි 8යි 4යි 12යි. නෑ පිරිමි 8යිනේ ඉන්නේ. එකෙන් 4 දෙනෙක්. එතකොට පිරිමි 8 දෙනෙකු තෝරාගත හැකි ආකාර ගන්න. දැන් මේකේ එහෙම වගන්තියක් ලියලා නැහැ. කෙලින්ම ලකුණු හම්බෙලා තියෙනවා. පිරිමි 8 දෙනෙකු පිරිමි 4 දෙනෙකු තෝරාගත හැකි ආකාර ගන්න. 8C4යි. ගැහැණු 4 දෙනෙකු 6C4යි. එතකොට මේකේ උත්තරේ 1050යි. හැබැයි මෙතන ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ මේ 8C4 මේ එන හැටි ඒකට ලකුණු දීලා තියෙනවා. ක්‍රමාරෝපිත 8, ක්‍රමාරෝපිත 4, ක්‍රමාරෝපිත 4 කියන එක මෙතන. මෙතන ක්‍රමාරෝපිත 6, මෙතන ක්‍රමාරෝපිත 4, ක්‍රමාරෝපිත 2 කියන එක. ඒකෙන් තමයි මේ උත්තරේට එන්න ඕනේ. හරි? හරි. ඊට පස්සේ මේ තමයි දැන් මේකේ අගේ වෙනම කැල්කියුලේෂන් කරලා තියෙනවා. 70. මේ
දැන් මෙතන අගේ වෙනම 70 වරන් තියෙනවා. මෙතන 15. ඒතර ඊට පස්සේ තමයි මේ උත්තරේට ගිහින් තියෙන්නේ. ඒතර මෙන්න මේ පේලියට ලකුණු දීලා තියෙනවා මේ 5ක්. මේ පේලියටත් ලකුණු 5ක් දීලා තියෙනවා. මේ දෙකට 10 10 දීලා තියෙනවා. ඒතර ඔන්න ඔය පියවරට ගිහින් තියෙන්නේ. හරි. ඉතින් මං කියන්නේ මේක විස්තරාත්මකව ලියන්න මොකද මේක මේ වෙලා යන එකක් නෙමෙයිනේ. ඒක ලකුණු නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. තේරුණා නේද කාරණේ? ඊළඟට කියනවා එබඳු කමිටුවක් තෝරා ගත්තේ යයි සිතමු. කිසිම ගැහැණුන් දෙදෙනෙකු එක ළඟ වාඩි විය නොහැකි නම් එම කමිටු සමාජිකින් පේලියකට වාඩි විය හැකි වෙනස් ආකාර ගණනක්. කිසිම ගැහැණු දෙන්නෙකුට එක ළඟ ඉන්න බැහැලු. හරි කිසිම ගැහැණු දෙන්නෙකුට එක ළඟ ඉන්න බැහැලු. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මෙහෙමනේ වෙන්නේ. දැන් මේල් මෙහෙම ඉන්නවා. ඊළඟට මෙතන ඉන්නේ ගැහණියක්. ආයේ මේල්. මෙතන වුමන්. මෙතන වුමන්. ආයේ මේල්. වුමන්. මේල්. වුමන්. ඔහොම වෙන්න පුළුවන් නේ. එතකොට මේ පේලිය කෙරවලේම ගැහණිය කෙනෙකු පටන් ගන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන් නේ. එතකොට එහෙමත් මේක හිතන්න පුළුවන්. ඒ කියන්නේ ගැහණියෙක්ගෙන් පටන් ගන්නවා. ඊළඟට පිරිමියෙක් ඉන්නවා, ගැහණියෙක් ඉන්නවා. ඊළඟට පිරිමියෙක් ඉන්නවා. ඊළඟට ගැහණියෙක් ඉන්නවා. පිරිමියෙක් ඉන්නවා. ගැහණියෙක් ඉන්නවා. පිරිමියෙක් ඉන්නවා. ඔහොමත් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේකේ කවුන්ට් එක ගත්ත කියලා හිතමු. මේකේ කවුන්ට් එක ගත්තොත් මෙතන එනවා මේ පිරිමි 4 දෙනා මේ විදිහට තියන්න පුළුවන් ආකාර සංඛ්‍යාව ක්‍රමාරෝපිත 4යි. එතකොට එතන ඊට පස්සේ අතරවල් 4ක් තියෙනවානේ. ඒ අතරවල් 4ට ගෑනු 4 දෙනා දාන්න පුළුවන් ක්‍රමාරෝපිත 4යි. හරි. එතකොට මෙතන උත්තරේ එනවා ක්‍රමාරෝපිත 4 ගුණ කිරීම ක්‍රමාරෝපිත 4. හරි. එතකොට ඒ කියන්නේ 24 වරක් 24 නේ. 24 වරක් 24 576ක් එනවනේ. විසි හතරක් 24
කීයද 24ක් 24. පන්සිය 76ක් එනවා. නෑ මේ ක්‍රමේ වැරදි. මේකෙදි මේ ක්‍රමයට මේ ගන්න බෑ. මොකද මේ ක්‍රමයට ගත්තොත් මෙතන 576ක් එන්නේ. බලමු මෙතන මේ මෙතන මේ පොඩි වැරද්දක් වුණා මගෙන්. මෙතනදී මෙන්න මේක පොඩ්ඩක් මකලා මම පැහැදිලි කරන්නම්. එතන වැරදුනා කවුන්ට් එක. ඒ තමයි දැන් මෙන්න මෙතන මේ දැන් අපිට කියන්නේ මේක තව විදිහකට ගන්න පුළුවන්. මම මේ විදිහට නැතුව මේකෙන් ගන්න විදිහක් ගැන මේ කල්පනා කරන්නේ. මේ ඒ තෝරාගත්ත කමිටුවක දැන් පිරිමි 4යි ගෑනු 4යි ඉන්නේ. එහෙම නැත්තම් මේක මෙන්න මේ විදිහට හදන්න පුළුවන්. මේ
මේ පොඩි මේ ස්ටේක් එකක් උනේ මේ මෙන්න මේක අයින් කරමු මෙන්න මෙහෙම මේ එතන මට වැරදුනා ඇත්තටම මේ කවුන්ට් එකේ මේ කවුන්ට් එක මෙන්න මෙහෙම ගන්න පුළුවන් ඇත්තටම මෙතන. මෙන්න මෙහෙම. ඇත්තටම දැන් මෙන්න මෙහෙම හිතමු අපි මේ පිරිමි 4 දෙනා මෙහෙම අපි හිතමුකෝ. මේ විදිහට තියෙනවා. ඒතකොට මෙතන ස්පේසස් මෙන්න මේ ස්පේසස් පහෙන් ඕනම 4ක් මෙතන ස්පේසස් 5ක් තියෙනවනේ මෙතන. ඕනම 4කට මේ දාලා මේ ඉස්සලා මේ ස්පේසස් පහෙන් 4ක් තෝරගන්න පුළුවන් ආකාර සංඛ්‍යාව අරගෙන ඒ 4ට මේ අර ගැහණු 4 දෙනා දාන්න පුළුවන් ආකාර සංඛ්‍යාව ගත්තා නම් හරිනේ. එතකොට දැන් මෙතන අපිට ගත්ත එක මෙහෙම පිරිමි 4 දෙනා හරි පිරිමි 4 දෙනා මේ වාඩි කර විය හැකි ආකාර. එතන ක්‍රමාරෝපිත 4යිනේ. ඒ කියන්නේ 24යි. හරිද? ඊළඟට මේ ස්පේස් පහෙන් 4ක් සිලෙක්ට් කරලා ඒ 4ටනේ ගෑනු 4 දාන්න ඕනේ. අන්න එතනයි තියෙන්නේ. එතකොට එක ළඟ මේ ගැහණු මට අත්තන වැරදුනේ ඒකයි. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙන්න මේ මම මේ තිත තියෙන මේකයි උනත් තියන්න පුළුවන්. අන්න එතනයි අර මගේ කවුන්ට් එකේ වැරද්ද සෙට් උනේ. හරිද? එතකොට මේ එක ළඟ ගැහණු 4 දෙනා තියන් ඉඳවන්න නැති වෙන්න ඉස්සෙල්ලා මේ ස්පේසස් පහෙන් 4ක් සිලෙක්ට් කරන්න පුළුවන් ආකාර ස්ථාන පහෙන් 4ක් තේරිය හැකි ආකාර. හරි? එතෙන්ට එනවා 504ක්. ඒ කියන්නේ 5යි. හරිද? 504යි කියන්නේ 5යි. ආකාර 5ක් තියෙනවා. එතකොට ඒ ඕනම එක ආකාරයකදී අර ගැහණු 4 දෙනා ක්‍රමාරෝපිත 4කට ඉඳවන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් බලන්න මම මේ තිත තියෙන තැනයි මේ තිත තියෙන තැනයි ගැහණු දෙන්නෙක් ඉඳෝලා මේ මෙතන නැතුව ඊළඟ තැන දෙකට යන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා මාක් කරා වගේ මේ අවශ්‍ය නැහැ මේ එකක් ඇර එකක්ම සිටීම. මේකයි මගේ කවුන්ට් එකේ වරදින්න ගිය කාරණාව. ඉතින් මේ වැරද්දත් මෙතෙන්ට ඊටාම වැදගත් මේක අවබෝධ කර ගැනීමට. මෙතන ස්ථාන පහෙන් 4ක් තේරියගේ ආකාර ගන්න 5යි. ඒ එක සිලෙක්ෂන් එකකට ගැහණු 4 දෙනා ඉඳවන්න පුළුවන් ක්‍රමාරෝපිත 4කට. ඒ එක් ආකාරයක් සඳහා. හරිද? ඒ එක් ආකාරයක් සඳහා ගැහණු 4 දෙනා වාඩි කර විය හැකි ආකාර. හරිද? එතන තියෙනවා ක්‍රමාරෝපිත 4ක්. ඒ කියන්නේ ආයි 24ක්. තේරුණාද? මේක ඉස්සෙල්ලාම තේරුණාද? දැන් පිරිමි 4 දෙනා ඔහොම ඉඳවන්න පුළුවන් ක්‍රමාරෝපිත 4කට. ඒක 24යි. ඒතර පිරිමි 4 දෙනා අස්සේ ස්පේසස් 5ක් ගන්න පුළුවන්. 1 2 3 4 මම ඉරි කැලි ගහලා තියෙන්නේ. ඒ ස්පේසස් පහෙන් කොහේ හරි තැනක
ගෑනු 4 දෙනා ඉඳවනකොට ඒ කිසිම ගෑනු දෙන්නෙක් එක ළඟ නැහැ. අර මගේ ඉස්සෙල්ලා කවුන්ට් කරන්න ගිය විදිහේ තිබිච්ච වැරද්ද තමයි අර මේ අර දැන් හිතන්න පළවෙනි මේ මෙතන මම මේ මෙන්න මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙතන නැතුව මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි ඉන්න එක අර මගේ මං ඉස්සෙල්ලා කවුන්ට් කරන්න ගියේ නෑ. අන්න එතන මේ අවුල තියෙන්නේ. මේ දැන් ඊට පස්සේ අපි කරන්නේ මේ ස්ථාන පහෙන් 4ක් සිලෙක්ට් කරගන්න පුළුවන් ආකාර ගණන 504යි. ඒ තෝරගන්න ස්ථාන 4 ගැහණු 4 දෙනා ඉඳවන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිත 24යි. එහෙනම් මුළු ආකාර ගණන සමානයි 24 ගුණ කිරීම 5 ගුණ කිරීම 24. කියන්නේ 575 කියන්නේ 2880යි. කොන ඔය විදිහට මේ තියෙනවා ඒක. හරි. එතකොට එතන මට පොඩි වැරදීමක් වුණා සහ පොඩි ආරෝලකුත් වුණා. මේ එක පොඩ්ඩක් බලන්න. ඊළඟට අපි යමු 2022 ඒල් ගැටලුවට. හරි 2022 A level ගැටලුවට. දෙදස් 22 A level ගැටලුව. දැන් මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. අවම වශයෙන් එක් සිසුවෙකුට එක් පළතුරක්වත් ලැබෙන පරිදි අඹ ගෙඩි 6ක් අඹ 6යි දොඩම් ගෙඩි 4ක් දොඩම් 4ක් අඹ ගෙඩි 6ක් දොඩම් ගෙඩි 4ක් සිසුන් 8 දිනක අතරේ බෙදිය යුතු ඇත. මේ ටික බෙදන්න ඕනේ සිසුන් 8 දෙනෙකු අතර. හරිනේ. සිසුන් 6 දෙනෙකුට එක් පළතුරක් බැගින් හා ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකුට අඹ ගෙඩි 2ක් හා අනිත් කෙනාට අඹ ගෙඩි 2ක්. සිසුන් 6 දෙනෙකුට එක් පළතුරක් බැගින් හා ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකුට අඹ ගෙඩි 2ක්.
අනිත් කෙනාට දොඩම් ගෙඩි දෙකක්. එතකොට අපි බලමු අඹ ගෙඩි දෙකක් දීමට කෙනෙකු තෝරාගත හැකි ආකාර. හරි, අඹ ගෙඩි දෙකක් දෙන්න කෙනෙක් තෝරගන්න පුළුවන් ආකාර. එතන තියෙනවා 801ක්. ඒ කියන්නේ ආකාර 8ක්. හරි, දැන් මෙතන අඹ ගෙඩි 6 කියන්නේ සරෝසම කියලා ගන්න වෙනවා. කියන්නේ අඹවල ඒ අඹ ගෙඩි 6 කියන එකට වෙනස් කියලා සලකන්න බෑනේ. දොඩම් ගෙඩි 4 වෙනස් කියලා සලකන්නත් බෑ. හරි. ඒතර ආකාර 8යි. ඊළඟට දොඩම් ගෙඩි දෙකක් දීමට කෙනෙකු තෝරාගත හැකි ආකාර. එතන දැන් අඹ ගෙඩි දෙකක් දෙන්න කෙනෙක් ගත්තට පස්සේ තව ගොඩේ ඉන්නේ 7 දෙනයිනේ. එහෙනම් 701යි. එක සමානයි මේ 7ට. හරිද? එතකොට එතන 7 ආකාරයක් තියෙනවා. දැන් ඊළඟට තව ශිෂ්‍යයෝ 6 දෙනෙක්. එතකොට දැන් අතන 2යි ගෙඩි 4ක් ගිහිල්ලා ඉවරනේ. මෙතන ඔක්කොම ගෙඩි තියෙන්නේ 10යිනේ. ඔක්කොම 10ක් තියෙන්නේ. එතකොට එතන අඹ ගෙඩි දෙකකුයි දොඩම් ගෙඩි දෙකකුයි ගිහිල්ලා ඉවරයි. එතකොට තව ගෙඩි 6යි තියෙන්නේ. ඉතින් ඉතුරු 6 දෙනාට මේ එක ගෙඩිය ගන්න දෙනවා ඉතින්. එතකොට එම නිසා මෙවැනි ආකාර ගණන ඉතින් එන්නේ මේ 8 වරක්කත 56 තමයි. මේක තමයි උත්තරේ. ඕකට උත්තරේ ඕක. හරි නේද? හොඳයි අපි මට කුඩා වෙලාවක් දෙන්න.
මෙතන මේ එතන තව චූටි මේ 56 ගන්න බැරි පොඩි වරදක් තියෙනවනේ. ඒ වරද තමයි මෙතන දැන් ඉතුරු වෙනවනේ අඹගෙඩි 4යි දොඩම් ගෙඩි 2යි. අන්න ඒක මේ බෙදන්න පුළුවන් ආකාර ගණන ගැන හිතන්න වෙනවනේ. කාට දොඩම්ද කාට අඹද කියන එක. ඒතකොට මම මේ 56 ගත්ත වැරදි එතන. එතකොට මෙතන වැරදි. අපි මේක තව ඉස්සරහට ගත්තොත් මෙතන වැරදි. මේ 56 එන්නේ නැහැ. එතකොට අපි හිතමු දැන් මෙහෙම තව අඹගෙඩි 4ක් තියෙනවනේ. දොඩම් ගෙඩි 2ක් තියෙනවා. එතකොට ඒ අඹගෙඩි 4 දෙන්න 4 දෙනෙක් තෝරගන්න ඕනේ. අඹගෙඩි 4 අන්න එතනයි වැරදුනේ නේ. අතන කෙලින්ම ඉතුරු 6 එක ගානේ බෙදුවට හරියන්නේ නැහැ නේ. මොකද එතන අඹ 4කුයි දොඩම් 2කුයි නේ තියෙන්නේ. එතන අඹ 4කුයි දොඩම් 2කුයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඔය අපි කිව්වට ඒ 4 එක එක බෙදුවා කියලා හරියන්නේ නැහැ නේ. එතකොට දොඩම් යන්නේ කාටද අඹ යන්නේ කියන එක අනුවත් එතන වෙනස් වෙනවනේ නේද? අන්න එතන මට මිස්ටේක් එකක් වුණේ ඒක. එතකොට දැන් අපි ගත්තොත් මෙතන අපි ගමු අඹගෙඩි ඉතුරු අඹගෙඩි 4 දෙන්න අර 6 දෙනාගෙන් 4 දෙනෙක් තෝරගන්න ඉපේ. ඉතිරි අඹ 4 අන්න එතනයි වැරද්ද. මගේ අතින් වුණ වැරද්ද. ඉතිරි අඹ 4 දීමට 4 දෙනෙකු තෝරාගත හැකි ආකාර. එතන එනවා 604ක්. ඒතරේ 604යි කියන්නේ 15යි. එතකොට තව දොඩම් ගෙඩි 2 දීමට දොඩම් ගෙඩි 2 දීමට දෙන්නේ දෙදෙනෙකු තෝරාගත හැකි ආකාර. එතන ඉතින් 202 තමයි. ඒ කියන්නේ ඉතින් එකයි. එතකොට 8 වරක් 7 56යි 56ව 15. එම නිසා මුළු ආකාර ගණන 8 වරක් 7 ගුණ කිරීම 15. එතන එනවා එතකොට 840. එතන මට වැරදුනේ අතන මොකද දැන් අඹගෙඩි 2ක් ගිහිල්ලා තව අඹ 4කුයි දොඩම් 2කුයි තියෙන්නේ. දැන් ඔන්න එකම පළතුරක් ඉතුරු වුණා නම් එකම වර්ගයෙන් පළතුරු 6ක් ඉතුරු වුණා නම් ඒක දෙන්න පුළුවන් ආකාර ගන්න ඉතින් අර 6 දිනාට එක එක දුන්නා එච්චරයි. එතන පොඩි වරදක් වුණා. එතකොට එහෙනම් ඒක 840 හරි. ඊට පස්සේ මේකේ රෝම ඉලක්කම් 2 කොටසට ගියොත් අපි 2 කොටස කියනවා සිසුන් 7 දෙනෙකුට එක් පළතුර බැගින් හා අනිත් සිසුවාට අඹගෙඩි 3ක්. සිසුන් 7 දෙනෙකුට එක් පළතුර බැගින් හා අනෙක් සිසුවාට අඹගෙඩි 3ක්. එතකොට එහෙනම් අඹගෙඩි 3ක් දීමට කෙනෙක් තෝරගන්න ඕනේ ඉස්සල්ලාම. 3ක් දීමට කෙනෙකු තේරිය හැකි ආකාර. නේ ඉස්සලා මේක කරන්න බෑ. එතකොට එතන
801යි. ඒ කියන්නේ 8යි. එතකොට සිසුන් ඉතුරු 7 දෙනාට එක පළතුර බැගින්. හරිද? දැන් එතකොට දැන් ආයෙ බලන්න ඕනේ. දැන් අඹ ගොඩේ 3යි දොඩම් 4යි තියෙනවා. දැන් අඹ 3කුයි දොඩම් 4කුයි තියෙනවා. එහෙනම් මේ අඹ 3 දීමට සිසුවෙකු තෝරාගත හැකි ආකාර. තේරිය හැකි ආකාර. අඹ ගෙඩි 3 දෙන්න. ඒතර එතන 703යි. ශිෂ්‍ය 7 දෙනා ඉන්නේ. අර එක්කෙනෙක් මේ අඹ ගෙඩි 3 දීමට කිව්වට එක බැගින්නේ. අඹ ගෙඩි 3 දීමට සිසුවෙකු නෙමෙයි සිසුන් 3 දෙනෙකු. අඹ ගෙඩි 3 තව අඹ ගෙඩි 3යි තියෙන්නේ. ඒක එක බැගින් දෙන්නේ සිසුන් 3 දෙනෙකු. මෙතන සිසුවෙක් කියන එක වැරදි. සිසුන් 3 දෙනෙකු කියලා එන්න ඕනේ එතන. සිසුන් 3 දෙනෙකු. සිසුන් 3 දෙනෙකු. තේරිය හැකි ආකාර 703යි. 703යි කියන්නේ 703ට එනවා සරක්කය 30යි තේව 7ක් 35යි නේ 35යි. දැන් එතකොට දැන් අඹ ගෙඩි 3 දෙන්න ශිෂ්‍යයන් 3 දෙනෙකු තෝරන්න පුළුවන් ආකාර 35යි. ඒ ආකාර 35ට අඹ ගෙඩි 3 දෙනවා. එක්කෙනාට එක බැගින්. ඊට පස්සේ දොඩම් ගෙඩි 4. දොඩම් ගෙඩි 4 දීමට 4 දෙනෙකු තෝරාගත හැකි ආකාර. තේරිය හැකි ආකාර. දැන් ඇත්තටම 4 දෙනා අනිතුරු වෙලා තියෙන්නේ 404යි. ඒගොල්ලන්ට එක දොඩම් ගෙඩිය ගානේ ඉතින් දීලා දානවා. ඒතර උත්තරේ මෙතන එන්නේ 35 8ක් 280යි. එම නිසා අවශ්‍ය ආකාර 35 8ක් 280යි. ඊට තුන්වෙනි කොටස කියනවා සිසුන් 7 දෙනෙකුට එක් පළතුර බැගින් හා අනෙක් සිසුවාට පළතුරු 3ක්. සිසුන් 7 දෙනෙකුට එක් පළතුර බැගින් හා අනෙක් සිසුවාට පළතුරු 3ක්. එතකොට එනම් පළතුරු 3ක් දීමට නේද? පළතුරු 3ක් දීමට සිසුවෙකු තේරිය හැකි ආකාර 801යි. දැන් එයාට මොනවා හරි පළතුරු 3ක් දෙන්නේ. ඒතර එයාට පළතුරු 3ක් දෙන්න පුළුවන් විදි තියෙනවනේ.
කොහොමද? දොඩම්ම 3ක් දෙන්න පුළුවන්. නේද? අන්න එතන මේ පොඩි යන්න වෙනවා අපිට මේ කැටගරයිස් කරන්නට. එයාට මේ පළතුරු 3 දෙන්න පුළුවන් ආකාර. එතකොට දැන් මෙතන මේ විදිහට මේක යන්න බෑ. මේකට යන්න වෙනවා සංයුතියකට නේ. මොකද දැන් හිතන්නකෝ පළතුරු 3 මෙයාට දෙනකොට අනිත් අයට ඒක යන විදිය අනිත් අය දෙනාට ඒක යන විදිය බලන්නත් එපේ. ඉතුරු 7 දෙනා. ඉතුරු 7 දෙනාට ඒක යන විදිය බලන්නත් ඕනේ. තේරුණා නේද? එහෙනම් අපි මේකට යමු මේ කැටගරයිස් කිරිල්ලකට. ඒ කියන්නේ සංයුතියකට යමු. මේ 8 කැල්කියුලේෂන් කරපු එක වැඩක් නැති වෙන්නත් පුළුවන්. හරි. එතකොට අපි කොහොමද මේක කැටගරයිස් කරගන්නේ? අර සිසුවා පළතුරු 3 දෙන සිසුවා අනිත් අය කියලා දෙකක් කඩමුනේ. පළතුරු 3ක් දෙන අනිත් 7 දෙනා එතකොට මේක අපි මෙහෙම කරමු. හරිද? අපි පළතුරු 3 දෙන සිසුවා ගත්තොත් දැන් එයා තේරියගේ ආකාර 8ක් තියෙනවා කියලා අපි දන්නවනේ. එතකොට එයාගේ පළතුරු 3 දෙන්න පුළුවන් විදි ටික බලමු අපි. මොනවද එයාට දෙන්න පුළුවන්? මෙතන තියෙන්නේ අඹ 6යි දොඩම් 4යිනේ. දොඩම්ම 3ක් දෙන්න පුළුවන් නේ. දොඩම් 3ක් දෙන්න පුළුවන්. ඒතර දොඩම් 3 දෙන වෙලාවේ දැන් මේකේ ඔක්කොම දොඩම් තියෙන්නේ 4යිනේ. තව අඹ 6යි දොඩම් 1යි තියෙන්නේ. නේ? එතකොට ඒ අඹ 6 දෙන්න ඒ අඹ 6 දෙන්න 6 දෙනෙක් තෝරගන්න එපා. එතන 7 C6 එනවනේ. එතන 7 C6ක් එනව නේද? 7 C6. එතකොට දොඩම් ගෙඩිය දෙන්න එක්කෙනෙක් තෝරගන්න 1 C1යි. එතකොට දැන් තව මෙහාට දෙන්න පුළුවන් දොඩම් 2යි අඹ 1යි දෙන්න පුළුවන් නේ. මේක චුට්ටක් එක ගොඩේ වැඩි වෙනවා. මෙයාට දෙන්න පුළුවන් තව විදියක් නේද? දොඩම් 2යි
අඹ එකයි දෙන්න පුළුවන් නේ. තේරෙනවනේ. එතකොට දොඩම් දෙකක් දීලා දොඩම් දෙකක් දීලා අඹ එකක් දෙනකොට දොඩම් දෙකයි අඹ පහකුයි තියෙනවා. එතකොට ඒ අඹ පහ දෙන්න 705 ආකාරයකට තෝරගන්නවා. අර දෙකට 202යි. අඹ පහකුයි දොඩම් දෙකකුයි තියෙන්නේ. එතකොට මේ අඹ පහ දෙන්න ඉතුරු 7 දෙනාගෙන් 5 දෙනෙක් තෝරගන්න ආකාර 705යි. හරි. ඊළඟට මෙතන දොඩම් එකයි අඹ දෙකයි. එතකොට 704යි. මොකද අඹ ගෙඩි 4ක් තව ඉතුරු වෙන්නේ. 704යි. දොඩම් 3ක් තියෙනවා. ඒ දොඩම් 3 දුන්න ඉතුරු 3 දෙනාට ඉතින් දොඩම් 3 තමයි එන්නේ. 303යි. ඊළඟට අඹම 3ක්. අඹම 3ක්. ඒතර අඹ 3ක් දෙනකොට තව අඹ 3යි තියෙන්නේ. එහෙනම් ඒ ඉතුරු අඹ 3 දෙන්න 3 දෙනෙක් මෙතන තෝරගන්න එපා. 703යි. ඒතර දොඩම් 4 දෙන්න 704යි. දැන් අපි මේක කැල්කියුලේෂන් කරලා හරිද? දැන් මේකේ කැල්කියුලේෂන් එකක් ගමු. හතසිය 6 කියන්නේ 7යි 1යි. එතන මෙතන 7යි. 705යි කියන්නේ 21යි. 1යි 21යි. 704යි කියන්නේ 35යි. 1යි 35යි. 703යි කියන්නේ 35යි. 35යි. එතකොට මෙතන එනවා ටෝටල් එක 70යි 91යි 98ක්. හරිද? හැබැයි දැන් මෙන්න මෙහෙමනේ. දැන් අපි හිතමු මේ දොඩම් 3 දෙන්න එක්කෙනෙක් මේ දොඩම් 3යි ඉතුරු ටික මේ විදිහට බෙදන්න. මේ පළවෙනි ආකාරයට බෙදන්න පුළුවන් ආකාර 7ක් තියෙනවා. හැබැයි මේ දොඩම් 3 දෙන්න එක්කෙනෙක් තෝරගන්න පුළුවන් ආකාර 8ක් තියෙනවනේ. ඒ කියන්නේ මේ හැම පේලියම 8ෙන් ගුණ වෙන්න ඉපේ. මේ එක සංයුතියක් ගත්තොත් දැන් දොඩම් 3ක් දෙනවා අර ළමයාට. එහෙම දොඩම් 3 දෙන්න ළමයෙක් තෝරගන්න පුළුවන් ක්‍රම 8ක් තියෙනවා. දොඩම් 2යි අඹ 1යි ගත්තොත් ඒක දෙන්න ළමයෙක් තෝරගන්න පුළුවන් ක්‍රම 8ක් තියෙනවා. ඒ කියන්නේ මේ ගත්ත හැම උත්තරයක්ම 8ෙන් ගුණ වෙන්න ඉපේ. එහෙනම් මේ මුළු එකතුව 8ෙන් ගුණ වෙන්න වෙනවනේ. එතකොට මුළු ආකාර ගණන 98 8ෙන් ගුණ වෙන්න වෙනවා. 64න් 4 දැම්ම ඉතිරි 6යි 9 වරක් 8 72යි 6යි 78යි 784යි. මේක තමයි උත්තරේ. එතකොට අර මුලින් අර 8 ගණනය කරපු එක අවශ්‍යයි. දැන් මේක ටිකක් හොඳට ස්ටඩි කරන්න වෙනවා. මේක මේ ගාන මේ කොහොමද වෙන්නේ කියන එක නේ. දැන් තේරෙන්න ඕනේ මෙතන. දැන් අපි ගමුකෝ මේ පළවෙනි කැටගරියේ දොඩම් 3ක් දෙනවා අර ළමයට කියලා.
ඒතර එහෙම දොඩම් 3ක් දීලා ඉතුරුව පළතුරු 7 බෙදන්න පුළුවන් ආකාර 7යිනේ තියෙන්නේ. හැබැයි මේ දොඩම් 3 දෙන්න ළමයෙක් තෝරගන්න පුළුවන් ක්‍රම 8ක් තියෙනවානේ. එහෙනම් මේ 4කට ඇත්තටම එතන 56ක් හැදෙන්න ඕනේ. ඊළඟට දොඩම් 2යි අඹ 1යි දෙන්න පුළුවන් ක්‍රම 21ක් තියෙනවා. ඒ කියන්නේ අර තෝරගන්න විශේෂ ළමයට දොඩම් 2යි අඹ 1යි දෙන්න පුළුවන් ක්‍රම 21ක් තියෙනවා. දොඩම් 2යි අඹ 1යි දීලා අනිත් අයට බෙදන්න පුළුවන් ක්‍රම 21ක් තියෙනවා. හැබැයි මේ දොඩම් 2යි අඹ 1යි ඒ කැටගරියට ළමයෙක්ව තෝරගන්න පුළුවන් ක්‍රම 8ක් තියෙනවානේ හැම වෙලේම. ඒ නිසා මේ මුළු එකතුව 8ෙන් ගුණ කරා නම් හරි. හැම ස්ටෙප් එකම 8ෙන් ගුණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ ඒකයි. ඉතින් මේ ඉතින් ඕගොල්ලෝ මාකින් ස්කීම් එකත් බලන්න මේ මාකින් ස්කීම් එකේ වෙනස් විදිහකට මේක පෙන්නලා තියෙනවා. මේ එකත් ඉතින් බලන්න මේ මම විස්තර කරපු විදිහ. දැන් මෙතන හැම වෙලේම බලන්න ඕන දේ තමයි දැන් අපි හිතමු දැන් දොඩම් 2යි අඹ 1යි අර ළමයට දුන්නා කියලා. දැන් ගොඩේ තව එතකොට දොඩම් තියෙන්නේ 5යි. දොඩම් තියෙන්නේ 2යි අඹ 5යි තියෙන්නේ. මම මේ හැමතැනම අර 7C වලින් කියන්නේ අඹ ඉතුරු අයට අඹ බෙදන්න පුළුවන් විදිය. ඔය 7C6 7C5 7C4 7C3 කියන්නේ අර ඉතුරු වෙන මේ 7 දෙනාට අඹ බෙදන්න පුළුවන් විදිය. අර එහා පැත්තේ දෙවෙනියට තියෙන දොඩම් බෙදන්න පුළුවන් විදිය. හරි. එතකොට අන්න ඒක තමයි මෙතන තියෙන කාරණාව. ඉතින් මේක තදන්න ඊළඟට අපි ඉතුරු ගණන් ටික මම වෙන වීඩියෝ එකක් විදිහට එවන්නම්. ඒතර මේ ටික ඔයගොල්ලෝ මේ ෆලෝ කරන්න.